ආයිබෝවන් ඉතින් ආදරණීය දුවේ පුතේ අදත් අපි එකතු වෙලා ඉන්නවා ආපහු ඔයාලා මේ ගණිතය YouTube පාඨමාලාව මැත්ස් විත් අමිත් බණ්ඩාර YouTube channel එකත් එක්ක ඉතින් අද දවසේත් අපි සූදානම් වෙනවා මේ 10 වසර 11 වසර වගේ ළමයින්ට වැදගත් වෙන ජ්‍යාමිතිය. ඒ ජ්‍යාමිතියෙත් මේ ගාන සම්පූර්ණ පයිතගරස් සම්බන්ධය උපයෝගී කරගෙන හදන්න තියෙන ගානක්. ඉතින් පයිතගරස් සම්බන්ධය භාවිතා කරලා සම්පූර්ණ ගානක් හදන්න තියෙන අවස්ථා හරි අඩුයි. ඒ අතර තියෙන හොඳ ගානක් තමයි මේ ගාන. ඉතින් ඔයාලට පුළුවන් ගාන ආපහු ඔයාලට තියෙනවා මුලින්ම දිස්සන තිරේ තියෙනවා. ඔයාලට පුළුවන් ගිහලා ඒ ගාන බලලා ගාන හදලා ඊට පස්සේ මේ වීඩියෝ එක බලන්න. ඒක හරිද කියලා බලන්න සහ හදන්න බැරි නම් මේක බලලා නැවත පාරක් ඔයාලට පුළුවන් ඒක හදන්නේ කොහොමද කියලා බලා ගන්න. හොඳයි. එහෙනම් අපි වැඩි විස්තර කතා නොකර අපි යමු ගාන පැත්තට. මෙන්න මෙහෙමයි ගාන තියෙන්නේ. ABC යනු B ඍජු කෝණයක් වූ ත්‍රිකෝණයකි. මම මේ ත්‍රිකෝණය ඇඳ ගන්නම්. ABC යනු B ඍජු කෝණයක් වූ ත්‍රිකෝණය. ඒ කියන්නේ B තමා ඍජු කෝණය. එහෙනම් ABC කියන එක මම මේ විදිහට දානවා. ඊට පස්සේ කියනවා AX කියන්නේ 2BX. AX කියන්නේ 2BX. ඒ කියන්නේ හොඳට කල්පනා කරන්න AX සමාන වෙන්නේ BX වල දෙගුණයට. එහෙනම් අනිවාර්යෙන් මෙන්න මේ හරි x ලක්ෂය තියෙන්න ඕනේ. මොකද ax තමයි එතකොට දිග වැඩි වෙන්න ඕනේ. මොකද ax කියන්නේ 2යි bx කියලා කියනවනේ. ඒ වගේම cy සමානයි 2යි yb. cy සමානයි 2යි yb. එහෙනම් y කියන එකත් මේ කිට්ටුවෙන් තියෙන්න ඕනේ. cy දිග වැඩි වෙන්න ඕනේ, yb දිග අඩු වෙන්න ඕනේ. මොකද yb වගේ දෙගුණයක් තමයි cy කියන්නේ. අන්න එතකොට අපි ඒකෙන් හොඳට තේරුම් ගන්න ඕනේ කොහෙද මේ ලක්ෂ දෙක දාන්න ඕනේ කියන එක. ඊට පස්සේ මම මෙන්න මෙහෙම පොඩි වැඩක් කරනවා. මේක කියනවා මෙන්න මේ 9යි cx වර්ග ධන ay වර්ග 10යි ac වර්ග. අපි ඔය මේ වර්ග කියන ප්‍රකාශන එනවා කියන්නේම අපි තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි වර්ගයක් එන්න තියෙන ත්‍රිකෝණයක එන්න තියෙන අවස්ථාව තියෙන්නම පයිතගරස් සම්බන්ධය. හොඳට බැලුවොත් අපිට පේනවා හොඳට බලා ගන්න මම මේ ලක්ෂ දෙක යා කරනවා. එතකොට ඔයාලට පේනවද මෙතන ඍජු කෝණී ත්‍රිකෝණ තුනක් සම්බන්ධයෙන් අපිට පුළුවන් තොරතුරු ගන්න. මොනවාද ඍජු කෝණී ත්‍රිකෝණ තුන? එකක් ABC ත්‍රිකෝණය. අනික ABY ත්‍රිකෝණය, අනික CBX ත්‍රිකෝණය. ඉතින් මම මෙතනදී කරන්නේ දැන් අපිට ත්‍රිකෝණ තුනක් තියෙනවා. ත්‍රිකෝණ තුන සම්බන්ධයෙන් පයිතගරස් සම්බන්ධය ලියා ගන්නවා. ඒ කියන්නේ මම දන්නේ නැහැ තාමත් ගාන හදන්න යනකොට මේ සම්බන්ධතා තුනම ලියන එක වැදගත් වේද නැද්ද කියන්නේ මම දන්නේ. නමුත් ගාන හදන්න අපි කොහේ හරි තැනක් කොනක් අල්ලගන්න එපේ. මොකද එකපාර ගාන විසඳලා ඉවරලා ලියන්න පුළුවන් මට්ටමකට අපිට ජ්‍යාමිතිය හදන්න බෑ. එහෙම කරන්න බෑ. කාට වුණත් එහෙම බෑ. එයාට සිද්ධ වෙනවා පොඩ්ඩක් මේක අධ්‍යයනය කරමින් පියවර ටිකක් ලියා ගන්න. සමහර විට සමහර පියවර වැදගත් වෙන්නත් පුළුවන්. සමහරට ඒ පියවර වැදගත් වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. නමුත් කොල කැලලා කරන් පොඩ්ඩක් මේක ලියා ගන්න වෙනවා. හරි. එහෙනම් මම කරනවා මෙතනදී මෙන්න මේ ත්‍රිකෝණ තුන සම්බන්ධව මම පයිතගරස් සම්බන්ධයන් දාගන්නවා. දැන් පයිතගරස් සම්බන්ධය කියන එක මොකක්ද කියලා ඔයාලා දන්නවා. මොකද්ද පයිතගරස් සම්බන්ධය? ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණ පාදයේ මම අපි පයිතගරස් කියපු කතාවම ගන්න ඕනේ. පයිතගරස් සම්බන්ධයෙන් එන ප්‍රමේය ගමු. ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණ පාදයේ වර්ගය අනෙක් පාද දෙකේ වර්ගවල එකතුවට සමානයි. අය ඍජු කෝණී ත්‍රිකෝණ සම්බන්ධ පයිතගරස් සම්බන්ධයෙන් මේකේ මම විස්තර කරන්න. ඒක අපි වෙන වීඩියෝ එකක් කතා කරමු. එතකොට එහෙනම් මම මුලින්ම ගන්නවා ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ අපි දාමු පයිතගරස් සම්බන්ධය කර්ණ පාදයේ AC අපිට එනවා AC වර්ග සමානයි AB වර්ග ධන BC වර්ග. ඔන්න අපිට එනවා AC වර්ග සමානයි AB වර්ග ධන BC වර්ග. ඔන්න එකක් අපි ගත්තා. මේක මම එක කියලා දාගන්නම් අඳුනා ගැනීම සඳහා. එක කියලා දානවා මේක අඳුර ගන්න. පස්සේ අපිට කියන්න බෑනේ මොකද්ද මේ සමීකරණය කියන එක. ඒ නිසා මම සමීකරණය අඳුනා ගැනීම සඳහා එක කියන අංකය දාගත්තා. මට පස්සේ ඕනොත් මම එක කියලා ගන්න ඕන නිසා. ඊළඟට මට තියෙනවා ABY ත්‍රිකෝණය. මම ඔහොමම දාගන්නවා ABY ත්‍රිකෝණයේ මට ගන්න පුළුවන් AY වර්ග සමානයි AB වර්ග ධන BY වර්ග. මම මේක දානවා දෙවෙනි සමීකරණයේ විදිහට. ඊළඟ ත්‍රිකෝණය කවුද? BCX ත්‍රිකෝණය. BCX ත්‍රිකෝණය. ඒකටත් මම දානවා පයිතගරස් සම්බන්ධය CX වර්ග සමානයි BC වර්ග ධන BX වර්ග. මේක මම 3 කියලා දාගන්නවා අඳුනාගෙන. දැන් මම මේ තිබ්බ ත්‍රිකෝණ තුනටම පයිතගරස් සම්බන්ධය දාගත්තා.
දැන් හොඳට කල්පනා කරලා බලන්න. ඔයාලට පේනවද? මෙන්න මෙතන හොඳට බැලුවොත් පේනවද? මෙන්න බලා ගන්න ගාන cx වර්ග ධන ay වර්ග. ඒ කියන්නේ මෙන්න මේ දෙන්න එකතු වෙලා තියෙනවා. හරිනේ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මේ අවසාන ප්‍රකාශනයේ කොහෙවත් මේ by වර්ගයක්වත් bx වර්ගයක්වත් නැහැ. ඒ කියන්නේ අපිට මෙතන සිද්ධ වෙනවා මේ by වර්ගය සහ bx වර්ගය කියන එක මෙතනින් අයින් කරගන්න. ඒ කියන්නේ එහෙනම් ඒ දෙන්න වෙනුවට මේකේ මේ ත්‍රිකෝණවල වෙනත් පාද දෙකක් දාගන්න පුළුවන්ද කියලා අපිට බලන්න වෙනවා. හොඳට බලන්නකෝ. by මෙන්න by. by කියන්නේ දැන් අපිට කියනවා මෙයා වගේ දෙගුණයක්. එහෙනම් මෙයා 2යි එහෙනම් මෙයා a නේ. එහෙනම් by වෙනුවට ගන්න පුළුවන් තනි පදයක් නැද්ද? දැන් මෙතන බලන්නකො මේ 2යි a නම් මේ සම්පූර්ණ 3යි a. එතකොට එහෙනම් 3යි a නම් by කියන්නේ 3න් එකක කොටසක්නේ bc වලින්. bc කියන සම්පූර්ණ පාදයෙන් 3න් එකක් තමයි by කියන්නේ. එහෙනම් අන්න මම ගන්නවා 2 90 ay වර්ග සමානයි ab වර්ග ධන by වෙනුවට ගන්නවා මම 3න් 1යි bc වල වර්ගය. 3න් 1යි bc වල වර්ගය. ඔය විදිහටම බැලුවොත් දෙවෙනි සමීකරණය තුන්වෙනි සමීකරණය 90 390. එහෙනම් bx කියන්නේ දැන් මෙතනින් මම පෙන්නුවානේ. එහෙනම් මෙතනත් මේක දෙගුණයක් කියලා කියනවා. එහෙනම් bx කියන්නේ ab වලින් 3න් එකක්. අන්න එහෙනම් මම දානවා cx වර්ග සමානයි bc වර්ග ධන 3න් 1යි ab වල වර්ගය. අරයා වෙනුවට ගත්තා මං එයාව. ඔන්න දැන් එහෙනම් පළවෙනි කාර්යය සාර්ථකයි. දැන් මම කරන්නේ මොකක්ද? මේ තියෙන දැන් මේ දෙකනේ මේ තුනනේ 2යි 3යි කියන සමීකරණ දෙක මම එකතු කරනවා. මොකද ඒකනේ මෙතන කරලා තියෙන්නේ. අන්න මම දෙවෙනි සමීකරණයයි තුන්වෙනි සමීකරණයයි මේ විදිහට එකතු කරනවා. කොහමද? දෙවෙනි එක ධන තුන්වෙනි සමීකරණය cx වර්ග ධන ay වර්ග සමානයි මට එනවා මෙතන ab වර්ග ධන අපි තියෙන එකේම ගමු පළවෙනි සමීකරණේ bc වර්ග ධන මේක සුළු කරොත් අපිට එනවා 1 වර්ගය 1යි 3 වර්ගය 9යි. එහෙනම් 9න් 1යි ab වර්ගය ධන ab වර්ගය ධන මෙතන සුළු කරොත් වෙනවා එතනත් 9න් 1යි bc වර්ගය 9න් 1යි bc වර්ගය. දැන් අපිට පේනවා මෙන්න මේ පැත්තේ තියෙනවා සමජාතීය පද. අපි ඒ ටික ඔක්කොම එකට ගමු. cx වර්ගය ධන ay වර්ගය සමානයි bc වර්ගය ගාවට ගන්නවා 1යි bc වර්ග බෙදීම 9. 1යි ab වර්ගය ගාවට 9 ගාවට මෙතන ab වර්ගය ගත්තොත් ඒ දෙන්න සමජාතීය දෙන්න එක ළඟ. දැන් අපිට පේනවා මෙතන හරය 1 තියෙනවා මෙතන හරය 1 තියෙනවා. එහෙනම් හරය සමාන කරගන්න නම් මෙයාව 9න් ගුණ කරනවා මෙයාවත් 9න් ගුණ කරනවා මෙයාවත් 9න් ගුණ කරනවා මෙයාවත් 9න් ගුණ කරනවා. දැන් අපිට එනවා මෙන්න මෙහෙම එකක් 9යි bc වර්ග බෙදීම 9 1යි bc වර්ග බෙදීම 9 1යි ab වර්ග බෙදීම 9 9යි ab වර්ග බෙදීම 9. එතකොට මෙතන එනවා 9යි 1යි 10යි ab වර්ග බෙදීම 9 ධන 10යි sorry ab නේ bc වර්ග කවන්නේ එහෙම දාමු 10යි මාරු කරා කවන්නේ නැහැ නේ bc වර්ග බෙදීම 9 මොකද්ද cx වර්ග ධන ay වර්ග. ඔන්න හොඳට බලන්න කාරණාව. දැන් මට පුළුවන් cx වර්ග ධන ay වර්ග සමානයි මෙතන මට පුළුවන් මේක පොදු සාධකයක් විදිහට ගන්න. එතකොට එනවා ab වර්ග ධන bc වර්ග. හොඳට බලන්න පළවෙනි සමීකරණයෙන් අපි දෙනවා මොකද්ද පළවෙනි සමීකරණයෙන් දෙන්නේ ab වර්ග ධන bc වර්ග කියන්නේ ac වර්ගයට සමානයි. එහෙනම් මෙන්න අපිට යනවා ab වර්ග ධන bc වර්ගය වෙනුවට මට ගන්න පුළුවන් ac වර්ගය.
එහෙනම් එනවා මට cx වර්ග ධන ay වර්ග සමානයි 10 බෙදීම 9යි මෙතන එනවා ac වර්ග මේ දෙන්න වෙනුවට මම ගන්නවා ac වර්ග පළවෙනි සමීකරණය එක ගන්නවා දැන් අපි ගෙලින්ම මෙතන හරස් ගුණිතය දානවා 9 වරක් cx වර්ග ධන ay වර්ග සමානයි 10යි ac වර්ග කියන සමීකරණය කෙලින්ම අපිට තෘප්ත කරගන්න පුළුවන්. ඉතින් හොඳට කල්පනා කරලා බලලා ලස්සනට ගොඩ නැගුවොත් හදන්න අමාරු නෑ ජ්‍යාමිතිය කියන්නේ. ජ්‍යාමිතිය කියන්නේ එහෙම හදන්න අමාරු දෙයක් නෙමෙයි. ඒක හරි සරල ලස්සන කතාවක් ඒක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒක හරි ලස්සනට දකින්න පුරුදු වෙන්න. එතකොට බොහොම පාස්වෙන් ඒ ගණන් හදන්න පුළුවන්. එහෙනම් ඔන්න අපි ගාන හැදුවා. ආයෙ පාරක් ඕනනම් මේක මුලින් ඉඳන් බලන්න. අපහසු තැන් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙම තිබුණොත් මම නැවත ඒවා පැහැදිලි කරලා දෙන්නම්. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.